නමෝ බුද්ධාය වාසනාවන්ත සදහැවත් පින්වතුනි අපෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ ලෝකේ ඔබට ගොඩාක් වටින්නේ කාවද කියලා ප්‍රශ්නයක් අපි එක එක උත්තර දෙවි. මට අසවලාව වටින්නේ මට වසින්නේ අසවල් කෙනා එක එක උත්තර. පසේනදී කෝසල කියන මහා රජුරවන්ට තනි පංගලමේ ඉන්නකොට පින්වතුනි ඔය හිතුවිල්ල ආවා. මට මේ ලෝකේ ගොඩාක් වටින්නේ කාවද? රජුරු නිදහසේ කල්පනා කළා. මට වටින්නේ මහා බිසවද? මට වටින්නේ මගේ දියණියද? මට වටින්නේ මගේ පිරිසද? මගේ රටවැසියද? මගේ හුරතලුන්ද? රජුරු කල්පනා කළා. එතකොට රජුරවන්ට හිතුණා මේ කල්පනාවේ කෙලවර නෑ. මේ ලෝකෙ මට ගොඩාක්ම වටින්නේ මාව. මේ ලෝකෙ මට ගොඩාක්ම වටින්නේ අනිත් හැම දෙනාට වඩා මට වටින්නේ මාවමයි. රජුරවන්ට එහෙම හිතුණා. දැන් මේ හිතුවිල්ල හරිද වැරදිද දන්නේ. රජුරවන්ට ඉන්නවා සියල්ල දන්නා සියල්ල දක්නා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. රජුරු ඒ මොහොතේම සූදානම් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං තනිව ඉද්දී මට හිතවිල්ලක් ආවා. මේ ලෝකේ මට ගොඩාක්ම වටින්නේ කාවද කියලා. ඒ ස්වාමීනි මං කල්පනා කරනකොට මට තේරුණේ මේ ලෝකේ මට ගොඩාක්ම වටින්නේ මාවයි. ස්වාමීනි මේ කාරණේ සත්‍යයක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ඒක එහෙම්මමයි මහරජතුමනි ඒක එහෙම්මමයි. උඩයට සරසට මේ ලෝකේ හාත්පස විමසා බැලුවත් තමන්ට වඩා වටිනා කෙනෙක් තමාට හොයාගන්න නැත්තේය. අපිට වටින්නේ අපිවමයි. මේක හැබැයි ගොඩාක් දෙනෙක් තේරුම් ගත්තේ නැති දෙයක්. තමන්ට තමන්ව වටිනවා වුණාට තමන් තමන්ගේ වටිනාකම බොහෝ දෙනෙක් අඳුනගෙන නැහැ. මේ ලෝකේ මාව වඩාත්ම වටින්නේ මටමයි කියලා බොහෝ දෙනෙකුගේ හිත ඇතුලේ අදහසක් නැහැ. තමන්ට තමාව වටිනවා නම් තමාව රැක ගැනීම උදෙසායි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒ මහා කරුණික බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බොහෝම ලස්සන ජාතක පුවතක්. සේත කේතු නමින් නැතිගුණ පෙන්නන්ට ගියපු බ්‍රාහ්මණයෙකුගේ කතාව. නැතිගුණ පෙන්නනවා කියලා කියන්නේ පින්වතුනි ආටෝප එකට. ආටෝපය බොරුවට මවාපානවා. මම මේ වගේ කෙනෙක් කියලා මවාපානවා රඟපානවා. තමන් සිල්වතෙක් වගේ රඟපානවා. ගුණවතෙක් වගේ රඟපානවා. මේකට කියනවා අපි ආටෝපය. නැතිගුණ පෙන්වනවා කියන එක මේ ලෝකේ ඕන තරම් කර හැකි. බොරුවට මවාපාගෙන ඉන්නවා කියන එක ඕන තරම් කර හැකි. හැබැයි මේ මවාපෑම කියන එක බාහිර ලෝකේ රැවටිල්ලක් විතරයි. බාහිර ලෝකයට පෙන්වන එකක් විතරයි. තමන්ට ලැබෙන මොකුත් නැහැ. තමන් තව කෙනෙක්ව බොරුවෙන් රවට්ටනකොට තමන්ම දන්නවා මම මේ කරන්නේ බොරුව. තමන් තව කෙනෙකුට බොරු වචනයක් කියනකොට තමන්ම දන්නවා මම මේ කියන්නේ බොරුව. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ කියලා කියන්නේ කැඩපතක් වගේ. ධම්ම ආදාස ධර්මේ වනාහි කැඩපතකි. කැඩපතෙන් කරන්න පිංගුතුනේ තමන්ට තමාව බලා ගැනීම. අපිට අපිව බලා ගන්න උවමනා වුණාම අපි යනවා කැඩපත ළඟට කණ්ණාඩිය ළඟට. එතකොට මේ කණ්ණාඩිය අපි ඉන්න විදිහටම අපිට පෙන්නනවා අපිව. අපේ මූණේ දැලි ගෑවිලා නම් කණ්ණාඩිය අපේ මූණේ දැලි ගෑවිලා තියෙනවා පෙන්නනවා. අපේ ශරීරේ මඩ ගෑවිලා නම් කණ්ණාඩිය අපිට අපේ ශරීරේ මඩ තියෙනවා පෙන්නනවා. අපේ කොණ්ඩේ ඇවිස්සලා නම් කණ්ණාඩිය අපේ කොණ්ඩේ ඇවිස්සලා පෙන්නනවා. කණ්ණාඩිය පෙන්වන්නේ තියෙන ඇත්ත එක. අපි ලස්සනට ඉන්නවා නම් පිරිසිදුවට ඉන්නවා නම් පිළිවෙලට ඉන්නවා නම් කණ්ණාඩිය ගාවට යනකොට අපිට අපිව ලස්සනට පේනවා.
අපි දාපු ලස්සන සැරසිල්ල කණ්ණාඩියෙන් අපිට එහෙම පෙන්නනවා. ධර්මය කියන්නේ ආන් ඒ වගේ. තමන්ගේ කායික ක්‍රියාව හරියටම බලා ගන්න තියෙන්නේ ධර්මයෙන්. දොස් සහිතද හොඳයිද? දහම් කැඩපතින් බලාගත්ත එකයි. තමන් කතා කරන වචන යහපත්ද අයහපත්ද ඒක බලා ගන්න තියෙන්නේ දහම් කැඩපතින්. තමන්ගේ හිතවිලි ආකල්ප ගොඩාක් යහපත්ද අයහපත්ද ඒක බලා ගන්න තියෙන්නේ දහම් කණ්ණාඩියෙන්. ධර්මයේ කැඩපත. මේ ධර්මයට පැමිණෙන කෙනෙක් මුලින්ම පිරිසිදු කරගත යුතු කාරණා දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සීලයත් දෘෂ්ටියත්. ධර්මය තුල ජීවිතේ සැපවත් කරගන්න කැමති කෙනෙක් මුලින්ම හදාගත යුතු කාරණා දෙක තමයි තමන්ගේ සීලය, තමන්ගේ දෘෂ්ටිය. හදාගත යුත්තේ කාගේ සීලයද? තමුන්ගේ සීලයයි. හදාගත යුත්තේ කාගේ දෘෂ්ටියද? තමුන්ගේ දෘෂ්ටියයි. තමන් සිල්වත් වෙන්න ඕනේ. අපිට සිල්වතෙක් වගේ බොරුවට ලෝකෙට මවාපාන්න පුළුවන්. හැබැයි මේ මවාපෑම අපිට අපිවම රවට්ටගෙන ඉන්නක් වෙනවා. ඒ නිසා ඇත්තටම අවංකව තමන් සිල් රකින්න ඕනේ. තමන් ප්‍රාණඝාතයෙන් වැළකුණා නම් ඒක තමන් දන්නවා. මං සත්තු මරන්නේ නැති කෙනෙක්. මෙච්චර කාලෙක ඉඳලා මං කුරා කුඹියකටවත් හිංසා කළේ නැහැ. එයාට එහෙම සතුටක් තියෙනවා. තමන් හොරකම් නොකළා කියන එක තමන් දන්න එක. මම මෙච්චර කාලයක් අන්සතු දෙයක් චූටි දෙයක්වත් මං අරගෙන නැහැ. විහිළුවකටවත් මං අන්සතු දෙයක් කරන්නේ. ඒක තමන්ට තියෙන විශේෂ සතුටක්. තමන්ගේ බිරිඳ ස්වාමියා ඉක්මවා ගියේ නැත්තම් ඊළඟට තමන්ගේ ආදරණීය දෙමව්පියෝ තමන්ව රකිමින් ඉන්න කාලේ තමන් නොමනා කටයුතු වල යෙදුන්නේ නැත්තම් ඒ දූට පුතාට ඊළඟට ඒ බිරිඳට ස්වාමියාට ඒ පෙම්වතාට පෙම්වතියට තමන් සම්බන්ධයෙන් තියෙනවා හෘද සාක්ෂි සතුටක්. ඒක සීලයේ සතුට. ඒ සුවයට කියන්නේ සිල් සුවය කියලා. සිල් සුවය විඳ හැක්කේ සිල් රකින්න කෙනෙකුට විතරමයි. අනිත් කෙනා සිල් සුවය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. එයාට ගෑවෙන්න බෑ සිල් සුවයට. සිල් සුවය කියලා කියන්නේ සල්ලි වලින් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. උගත්කමකින් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. පිරිවරකින් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. හැකියාවකින් දක්ෂතාවයකින් ලබන්න පුළුවන් එකක් නෙමෙයි. ලෝකයාගේ ප්‍රශංසාවකින් වර්ණනාවකින් ලබන්න පුළුවන් එකක් නෙමෙයි සිල් සුවය. තමන් සිල්වත් වුණොත් තමන්ට ලැබෙන එකක් සිල් සුවය. තමන් මේ ලෝකේ කාටවත් බොරුවෙන් වංචාවෙන් අන් අයව රවට්ටලා නැත්තම් මං අසවල් දවසේ ඉඳලා බොරුවක් කියලා නැහැ කියලා හෘද සාක්ෂිය තියෙනවා සතුට. ඒක සිල් සුවය. තමන් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න තරම් බෙලහීන චරිතයක් නෙමෙයි නං මම මත්ද්‍රව්‍යයකට මත්පැනකට මගේ ජීවිතේ පාවා දෙන්න තරම් දුර්වල කෙනෙක් නෙමෙයි කියන සතුට තමන්ගේ හෘද සාක්ෂිය තියෙන සතුට. ඒක සීලයේ සතුට. ඒ නිසා මේකේ මුලින්ම කරගත යුතු දේ මොකද්ද? තමන් හොඳ ප්‍රතිපත්ති ගරුක චරිතයක් වෙන්න ඕනේ. ඒ ප්‍රතිපත්ති තමයි සීලය. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල යමෙක් ඵල ලැබුවා නම් ඒ සියල්ලෝම ප්‍රතිපත්ති ගරුක මිනිසු. ප්‍රතිපත්තියක් වෙනුවෙන් ජීවිතේ කැප කරන්න පුළුවන් මිනිස්සු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාව හැමදෙනා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේව සරණ ගියා. මගේ සරණ බුදුරජාණන් වහන්සේගේ සරණයි. මගේ සරණ ධර්මයේ සරණයි. මගේ සරණ ශ්‍රාවක සංඝයාගේ සරණයි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට අන්සරණක් නැත්තේය. මාහට තිබෙනා උතුම්ම සරණ බුදුරජුන්ගේ සරණයි. මාහට තිබෙනා උතුම්ම සරණ ධර්මයේ සරණයි. මාහට තිබෙනා උතුම්ම සරණ සංඝයාගේ සරණයි. ඒතේන සච්ච වජ්ජේන ඒ සත්‍ය වචනේ අනුහසින් සොත්තිමේ හෝතු සබ්බදා මට හැමදා සිත සැලසේවා. එහෙම ප්‍රතිපත්තියක් තුළ තමයි තෙරුවන් සරණ ගියේ. ඊළඟට පන්සිල් පද ආරක්ෂා කළේ ප්‍රතිපත්තියක් තුළ. මම ප්‍රාණඝාතය කරන්නේ. මං සොරකම් කරන්නේ. මං සල්ලාලකම් කරන්නේ. මං බොරු කියන්නේ. මම මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. ජීවිත කාලෙම මම මේවා කරන්නේ කියලා ප්‍රතිපත්තියකට එනවා. ඒක මවාපෑමක් නෙමෙයි. ඒක තමන්ගේ ළඟ තියෙන සත්‍ය ස්වභාවය. ඕන් ඔය සීලය මුලින් පිරිසුදු කරගන්න ඕන. ඊළඟට දෘෂ්ටිය. දෘෂ්ටිය කියලා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එයා පිළිගන්නවා
දන් දීමේ විපාක තියෙනවා අත්ති දෙන්නම්. දන් දෙන එක බොහෝම හොඳ එකක්. දන් දුන්නොත් එහෙම ඒ දෙන දාණයෙන් මට සුන්දර විපාක තියෙනවා. දානේ බොහොම සොඳුරු දෙයක්. අත්ති ඊට්ටං පුද සත්කාර කිරීම බොහෝම හොඳ එකක්. අත්ති හුතං වන්දනාමාන කිරීම පිදියුත්තම් පිදීම මේක බොහෝම හොඳ එකක්. අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ මං කරන යහපත් කර්ම වලට මට යහපත් විපාකයක් තියෙනවමයි. හැබැයි මං අයහපත් කර්ම කළොත් ඒකෙන් මට ලැබෙන විපාකය අයහපත්. කර්මඵල විශ්වාසී. අත්ති මාතා අම්මා කියලා මේ ලෝකේ මාහට පූජනීය වූ සුන්දර කාන්තාවක් ඉන්නවා. අත්ති පිතා තාත්තා කියලා මගේ ලෝකේ මාහට පූජනීය වූ මට මේ ලෝකේ ජන්මලාභය ලැබ දීපු උතුම් පුරුෂයෙක් ඉන්නවා. අත්ති අයං ලෝකෝ මෙලොවක් තියෙනවා. අත්ති පරලෝකෝ මෙලොව අතහැරෙනකොටම අපිට පරලොවක් තියෙනවා. අත්ති සත්තා ඕපපාතිකා ඒ පරලෝ ගමනට යනකොට සත්‍ය ඕපපාතික උපදිනවා. පව් කරපු අය ඕපපාතිකව නිරේ යනවා. පෙරේත ලෝකේ යනවා. භූත ප්‍රේත උපත්තල ඕපපාතිකව ගිහින් උපදිනවා. පින් කරපු අය දෙවියන්ගේ අතරේ බඹුන් අතරේ උපදිනවා ඕපපාතිකව. මේ සම්මා දිට්ඨිය. අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා. හරි මාර්ගයේ පැමිණි හරි මාර්ගයේ ගමන් කරන්නා වූ මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණ පුරුෂය ඉන්නවා. ඒ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති. මෙලෝ පරලෝ දෙකම නුවණින් අවබෝධ කරගෙන ලෝකයට දේශනා කරන මහා ඥානවන්ත ශ්‍රමණ බ්‍රාහ්මණවරු අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උතුම් රහතන් වහන්සේලා ලෝකේ ඉන්නවා කියලා පිළිගන්නවා. මේක සම්මා දිට්ඨිය. ජීවිතයක් ඇතුලේ අපි මේ පණ කෙන්ද තියෙන ටික කාලේ ඕන් ඔය දෙක අපි හදා ගන්න ඕන. අඩුම ගානේ ඔය දෙක හදා ගන්න ඕන. මිනිස්සෙක් විදියට හුස්ම ටික ඉවර වෙන්න කලින් යාම තුනක් ගෙවා දාලා මැරිලා යන්න කලින් අපි ඔන්න ඔය කාරණා තුන හදා ගන්න ඕන. ඔය කාරණා දෙක. අපේ සීලය, අපේ දෘෂ්ටිය. එහෙම නැත්නම් මගේ සීලය, මගේ දෘෂ්ටිය. මම මගේ සීලය පිරිසුදු කරගත්තොත් ඒකේ පිහිට මට. මම මගේ දෘෂ්ටිය පිරිසුදු කරගත්තොත් ඒකේ පිහිට මට. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඇත්තටම තමන් තමන්ට ආදරෙයි නම් ඇත්තටම තමන්ට තමන්ව ප්‍රිය නම් ඒක නා කළ යුත්තේ ජීවිතේ යාම තුනකින් එකක ධර්මයේ හැසිරෙන්න උත්සාහ කිරීමයි. ඒකයි මම ආරම්භයේදීම ප්‍රශ්නයක් ඇහුවේ ඔබෙන් මේ ලෝකේ ඔබට ගොඩාක් වටින්නේ කාවද? හොඳට ඔළුවේ මතකයක් තියාගන්න. මේ ලෝකේ මට ගොඩාක් වටින්නේ මාවමයි. තව විදිහකින් මේ ප්‍රශ්නේ අහනවා නම් මේ ලෝකේ ඔබව ගොඩාක් වටින්නේ කාටද? ඒක මතක තියාගන්න. මේ ලෝකේ මාව ගොඩාක් වටින්නේ මටමයි. ආන් එහෙම මතක තියාගත්තොත් අද මේ අහන බණපදෙත් පින්වතුන්ලට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙයි. සේතකේතු ජාතකය. ඔය සේතකේතු ජාතකේ වදාලේ සැවැන්නුවර ජේතවනාරාමේ හිටපු එක උන්වහන්සේ නමක් නිසා. හරි කුහක චරිතය. හරි කුහකයි. සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආදී උතුම් රහතන් වහන්සේලා වැඩ හිටපු භූමියේ කුහකයෝ හිටියනේ. කුහකයි. බොරුවට චාටුවෙන් මිනිසුන්ව තමන්ගේ පැත්තට පහදව ගන්නවා. ඔබ වහන්සේ උදේ කාලේ පේන්න හිටියේ නැත්තේ මොකෝ ස්වාමීනි කියලා මිනිස්සු අහනවනේ. එතකොට කියනවා මම පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද භාවනාවේ. ඇති භාවනාවක් කරලා නැහැ. හොඳට කුටිය ඇතුලේ සමහරට සැතපිලා. හැබැයි අර මිනිසුන්ව පහදව ගන්න කියනවා. දන්නේ නැද්ද ඉතින් මම මේ භාවනාවෙන් හිටියේ. මට කාලය යනවා තේරුනේ නැහැ කියනවා. චාටු. පිණ්ඩපාතේ යනකොට නිකන් ගානට යනවා මවාපාගෙන. දැන් මේ ඇත්ත සංවරයක් නෙමෙයි. මවාපාගෙන යනවා. පිරිසට දහම් කතා කරනකොට නිකන් තමන් ගැන බොරුවට එහින් මෙහින් තමන් අවබෝධයක් තියෙන කෙනෙක් වගේ ඉඟි කරනවා. මවාපානවා. සාමාන්‍යයෙන් කුහක මිනිසෙකුගේ ජීවිතය කියලා කියන්නේ ඇත්තටම මුළු ජීවිතේම නිකන්
නාට්‍යයක් රඟපෑවා වගේ. ඇත්ත ජීවිතයන්නේ අපරාධිගත වෙන කාලේ. අපරාධිගත වෙන කාලේ. අනුන්ව සතුටු කරන්න නාට්‍යයක් රඟපෑවා වගේ. සමහරට නළු නිළියෝ නැද්ද ජීවිතවල දහසකුත් එකක් ප්‍රශ්න තියාගෙන හිනහා වෙන නාට්‍යවල රඟපානවා. ඇතුලේ ගිනි. ගෙවල් වල සමහරලාවට විසඳගන්න කෝටියක් ප්‍රශ්න. හැබැයි රඟපාන්න වෙලා තියෙනවනේ. ඒ රඟපාන්න වෙලා තියෙන නිසා ඕන්න තමන්ගේ භූමිකාව කරනවා. හිත ඇතුලේ ප්‍රශ්න හංගගෙන රඟපානවා. අනිත් අයගේ සතුටක් උදෙසා. කෙනෙකුගේ ජීවිතේ මෙහෙම වුණොත් කොයිතරම් කාලකන්ණි ජීවිතයක්ද? ඒ නිසා කුහක වෙන්න එපා. මේ භික්ෂුන් වහන්සේගේ කුහකකම මිනිසුන්ට එච්චර තේරුම් ගන්න බැරුව ගියා. හැබැයි සෙවැන් නුවර ජේතවනාරාමේ ඉන්න භික්ෂුන් වහන්සේලාට මුන්නහන්සේ මහා කුහක චරිතයක් නොවේ කියලා හොඳටම පැහැදිලිව තේරුම් ගියා. ඉතින් විඩෙන් විඩේ භික්ෂුන් වහන්සේලා අවවාද කරලා තියෙනවා. මේ ආශ්මතුන් ඔහොම කරන්න එපා. ඔබ වහන්සේ මහණුනේ මේ මිනිසුන්ව රවට්ටගෙන මිනිසුන්ගෙන් ලාභ සත්කාර ගන්න නෙමෙයිනේ. තමුන්නේ මහානකම හරියට කරගන්න. කිව්වට අහන්නේ. අන්තිමේ බුදුරජාන් වහන්සේගේ ළඟට අනිත් භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුව අල්ලගෙන එකන් ආවා. බුදුරජාණන් වහන්සේට කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙයා හරි කුහකයි. වංචාකාරී, සටකපටයි, මායා තියෙන චරිතයක්. ස්වාමීනි අර අහිංසක ජනයාව තමන්ගේ පැත්තට නම්ම ගන්න මේ කුහක කතා කියන කෙනේ. බුදුරජාණන් වහන්සේ එතකොට භික්ෂුවකින් ඇහුවා හැබැයිද භික්ෂුව මේ කියන්නේ? ඔබේ ජීවිතේ මහා කුහක ගති තියෙනවා කියන්නේ ඇත්තද? ඒ භික්ෂුව බිම බලාගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ උන්වහන්සේ ওই විදිහේ කුහක ගති ලක්ෂණ වලින් යුක්ත උනේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. මහණෙනි අතීතෙත් මෙහිමයි. බොහෝම ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත කියන මහරජුරුවන් වහන්සේ රජකම් කරනවා. ওই කාලේ අපේ මහා බෝධිසත්වයෝ බරණැසම ඉපදිලා තරුණ වයසටපත් වෙලා තාක්ෂිලා ගිහින් හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාරලා ටික කාලයක් ඇතුළේම මනා දැනුගත් තාක්ෂිලාවේ ආචාර්යවරයෙක් බවට පත් වුණා. තාක්ෂිලා කියලා කියන්නේ ඒ කාලේ හැමදිනාම ඉගෙන ගත්ත ඉස්කෝලේ. බෝධිසත්වෝ ඒ ඉස්කෝලේ ආචාර්යයන් වහන්සේ නමක් බවට පත් වුණා. ඊටාම කෙටි කලයි තාක්ෂිලාවේ හිටපු ප්‍රධාන දිසාපාමොක් ආචාර්යින් බවට පත් වුණේ අපේ බෝධිසත්වයෝ. ඔය දවස්වල බෝධිසත්ව දිසාපාමොක් ආචාර්යින්ගේ ළඟට ගොඩාක් ශිෂ්‍යයෝ එනවා ශිල්ප ඉගෙන ගන්නට. ඒ කාලේ 500 ගාණක් විතර ඉඳලා තියෙනවා තරුණයෝ බෝධිසත්වයෝ ළඟ ඉගෙන ගන්න. ඒ අතරේ හිටියා ඒ තරුණයෝ සියලු දෙනාට ශිෂ්‍යයෝ සියලු දෙනාට වැඩිමහල් ශිෂ්‍යෙක් හිටියා. ඉහළ බ්‍රාහ්මණ කුලේ ශ්වේතකේතු කියලා. එයාගේ නම තමයි ශ්වේතකේතු. හොඳ වංශවත් බ්‍රාහ්මණ තරුණයෙක්. මේ ශ්වේතකේතු හරි අහංකාරයි, හරි උඩඟුයි, හරි මාන්නක්කාරයි. අපි බ්‍රාහ්මණ. අපි මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් උපන්න කට්ටිය. අපි මේ ලෝකෙට බිහි වුණේ මහා බ්‍රහ්මයා වමනේ දාලා. මහා බ්‍රහ්මයාගේ ආශිර්වාදය අරගෙන ආපු කට්ටිය අපි. සර්ව බලධාරී වූ මහා බ්‍රහ්මයා අපි මෙහින් යම් මේ දවසක S2 පියාගන්නකොට මහා බ්‍රහ්මයාගේ ළඟට අපිව ගන්නවා. එතකොට ශ්වේතකේතුට අනික් කට්ටියෝ පේන්නේ දැන් වෙන ඉන්නවනේ ක්ෂත්‍රියය. ක්ෂත්‍රියයෝ පේන්නේ ආපෝ මේගොල්ලෝ නම් මේ මහා බ්‍රහ්මයා ළඟට යන කට්ටිය නෙමෙයි. වෛශ්‍යයන්ව පේන්නේ මේගොල්ලොත් මහා බ්‍රහ්මයා ළඟට යන කට්ටිය නෙමෙයි. ශුද්‍රයන්ව පේන්නේ තූ මේකුන් නම් මහා බ්‍රහ්මයාගේ ළඟටවත් ලඟ වෙන්න වටින්නේ නැහැ. එහෙම තමයි පෙවුනේ. අදටත් එක එක වැරදි දෘෂ්ටි වලින් ඔලු පුරවගත්තට පස්සේ මිනිසයාට මේ මිනිසුන්ව බෙදිලා පේන්නේ නැද්ද? බෙදිලා පේනවා. දෘෂ්ටි වැරදුනාම එහෙමයි. දෘෂ්ටි වැරදුනාට පස්සේ මිනිසුන්ව බෙදිලා පේනවා ಜಾති විදිහට, ආගම් විදිහට, පක්ෂ විදිහට, කුල විදිහට.
එහෙම බෙදලා පේනවා. මේකේ ભેදනයක් තියෙනවා. ගුණවත්කම මත. ගුණවත්කම මත ભેදනයක් තියෙනවා. සීලවන්තයෝ ඉන්නවා, දුස්සීලෝ ඉන්නවා. ඒක හා සමානනේ. ඊළඟට ගුණවන්තයෝ ඉන්නවා, ගුණයක් නැති මිනිස්සු ඉන්නවා. ඔක්කොම එක හා සමානනේ. හැබැයි අපි විසින් මවාගත්ත දේවල් තමයි ජාති ආගම් කුලමල මේවා දෘෂ්ටි වැරදිච්ච තැන තියෙන ඒවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මුලින්ම පිරිසුදු වෙන්න ඕනේ දෘෂ්ටිය. මිනිස්සෙකුට අඩු ගානේ අර කියපු කාරණා 10 ඔස්සේ දෘෂ්ටි පිරිසුදු වුණොත් ඒකේ මිනිසයාට මුළු ජීවිතේටම ආශිර්වාදයක්. දෘෂ්ටිය පිරිසුදු කරගන්න ඕන. ඒ දෘෂ්ටිය පිරිසුදු කරගන්න තියෙන මූලික බාධාවක් තමයි නොයෙක් මිත්‍යා දෘෂ්ටි අස්සට හිත යෑම. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළ වචනය දිට්ඨි ඕඝ. දෘෂ්ටි කියලා කියන්නේ මහා රළ පහරක්. රළ පහරකට අහු වුණොත් දුර්වල චරිතේ ඒ රළ පහරේ කරකැවිලා යනවා. ඒ වගේ මේ සංසාරේ යන දුර්වල සත්‍රයා අර දෘෂ්ටි කියන සැඩ පහරට අහු වෙනවා. ඒ රළ පහරට අහු වෙනවා. ඊට පස්සේ කරකැවිලා යනවා. ඉතින් ශ්වේත කේතුරු තිබ්බේ ආන් එහෙම එකක්. අපි මහා බ්‍රහ්මයාගේ කට්ටිය අපි මේ අනිත්‍යයන්ට පෑහින අය නෙමෙයි. අපි හැමෝටම වඩා ඉහළින් ඉන්නේ කියලා මහා මාන්නයකින්, අහංකාරකමකින්, උඩගුකමකින්, උද්දච්චකමකින් හිටියා. දවසක් ශ්වේත කේතු අනිත් තරුණයොත් එක්ක යම්කිසි කරුණකට තාක්ෂිලාවෙන් නික්මිලා නගරයට ගියා. ওই නගරයට යනකොට දැන් මෙහෙම ශ්වේත කේතු ඉස්සරහට යමින් ඉන්නකොට මෙහෙම ඉස්සරහට එනවා තව තරුණේ. හොඳ පැහැපත් ශරීරයක් තියෙන තරුණයෙක් එනවා. ඒ තරුණයාගේ ශරීරය පිහදාගෙන ඒ පැත්තේ ඉඳලා හුලම් පාරක් හැමුවා. දැන් එයා මෙහෙම ඉස්සරහට එනවා නම් එයාගේ පිටිපස්සෙන් හුලඟක් ආවා. එයාගේ ශරීරය පිසදාගෙන ඒ ශරීරයේ යම් දාඩිය ගඳක් තිබුණා නම් ඒ දාඩිය ගඳත් එක්කම ශ්වේත කේතුගේ ඇඟට හුලං වැදුනා. එතකොට ශ්වේත කේතුගේ හිතට කල්පනාවක් ආවා මේ පුද්ගලයාගේ ඇඟ පිසදාගෙන මට හුලඟක් එනවා. මේක මොන කුලයකද දන්නේ. ශ්වේත කේතුට එහෙම හිතුණා. ඇහුවා අර ඉස්සරහින් එන පුරුෂයාගෙන් එම්බා තරුණය නුඹ මොන જાති උපන් අයද? එතකොට ඒ තරුණයා කිව්වා මං සැඩොල් කුලේ. මං සැඩොල් කිව්වා. කියපු ගමන් ශ්වේත කේතුට කේන්ති ගිහිල්ලා ශ්වේත කේතු කියනවා චී නිදකි බලාපන් ඔබ ඔය කරන වැඩේ. චිකේ සැඩොල් එකගේ ඇඟේ වැදීගෙන එන මූසල හුලඟක් මගේ ශරීරයේ දැවටෙන හැටි ඔබේ ඇඟ පිසදාගෙන හමන හුලඟක්වත් මට එපා. ඔහොම හිටින් කියලා අර තරුණයාට නවතින්න දීලා ශ්වේත කේතු දුවගෙන ගිහිල්ලා හුලඟ ඉස්සරහා හිටගත්තා. දැන් මොකද්ද වෙන්නේ? ශ්වේත කේතුගේ ඇඟ පිසදාගෙන හමන සුළඟ දැන් අර තරුණයාට වදින්නේ. බලන්න මේ දෘෂ්ටි වරද්ද ගත්තාම තියෙන මහා විකාර රූපී දේවල්. දුවගෙන ගිහිල්ලා හිටගත්තා. මට උඹේ ඇඟ පිහදාගෙන එන හුළඟ මට හොඳ නැහැ කියලා ඔන්න ඉස්සරහින් හිටගත්තා. අර ආපු සැඩොල් තරුණයාත් අමුතු පහේ චරිතයක්. මේ සැඩොල් තරුණයා කලේ ආයෙමත් කරකැවිලා ගිහිල්ලා ශ්වේත කේතුට ඉස්සරහින් හිටගත්තා. දැන් ආයේ ශ්වේත කේතුගේ ඇඟට හුලං එනවා. මේම දෙතුන් වතාවක් වුණා. එතකොට ශ්වේත කේතු කිසි විදිහකින් හිතුවේ නැහැ කවදාවත් මේ සැඩොලා මට මෙහෙම කළයි කියලා. ශ්වේත කේතු බයින්න පටන් ගත්තා. බොහෝම පහත් වචන වලින් බයින්න පටන් ගත්තා. උඹ මේ නීච කුලයක ඉපදිලා උඹ මොකද්ද මගෙත් එක දාන සෙල්ලම? එතකොට මේ සැඩොල් තරුණයා අහනවා පින්වත ඔබ උපන්න කුලේ මොකද්ද? ඔබ මොන කුලේද? කිව්වා ඇයි බොල උඹට පේන්නේ නැතිද? මම මහා සම්භාවනීය බ්‍රාහ්මණ වංශිකේ මං උසස් කුලේ උපන්න කෙනෙක්. උඹ වගේ නීච සැඩොලෙන් නෙමෙයි කිව්වා. එතකොට මේ බ්‍රාහ්මණ තරුණ මේ සැඩොල් තරුණයා කුලෙන් හීන වුණාට හොඳ දැනුගතෙක්. මේ සැඩොල් තරුණයා කිව්වා හරි හරි. ඔහි බ්‍රාහ්මණනේ. ඒකට කාර්යයක් නැහැ. මම දැන් ඔහිගෙන් ප්‍රශ්න අහනවා. ඔහිට පුළුවන් දේ ප්‍රශ්න වලට හරි උත්තර දෙන්න.
ඔහි මහා බ්‍රාහ්මණ වංශිකයෙක් නම් ඔහෙට පුළුවන් වෙන්න ඕන. මාව පරද්දන්ට මට හරි උත්තරේ දෙන්න. හැබැයි ඔහෙට හරි උත්තරේ දී ගන්න බැරි වුණොත් නම් මටත් ඉන්නවා පිරිස. මම මගේ කකුල් දෙක යටින් ඔහෙව යවනවා. මොකද කියන්නේ කියලා ඇහුවා. ශ්වේතකේතුත් තිබුණු අහංකාරකමට කිව්වා හරි අහපන් ප්‍රශ්නේ. ඕන්න එතකොට මේ තරුණය අහනවා නුඹ දිසාපාමුක් ආචාර්යින්ගෙන් සිල් පහදාරන මහ නුවණැති ශිෂ්‍යෙක් කියලානේ කියන්නේ. හොඳයි එහෙනම් කියන්න බලන්න. සිව් දිසාව මොකද්ද? අහපු ප්‍රශ්නේ තමයි සිව් දිසා මොකද්ද කියලා. එතකොට මේක නිකන් අර මේ දැන උගත් නැති කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නයක් නෙමෙයි. උගතෙකුගෙන් අහන ප්‍රශ්නයක්. සිව් දිසා මොකක්ද? එතකොට ශ්වේතකේතු හිනහ වෙලා අනිත් තරුණයෝ දිහා බලලා කිව්වා අයියෝ ඕකද මිනිස්සුયો ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නෙට නම් උත්තරේ සිව් දිසාව කියන්නේ ඉතින් නැගෙනහිර දකුණ බටහිර උතුර නොවේ කියලා කිව්වා. කිව් ගමන් අර බ්‍රාහ්මණ තරුණයොත් මෙහෙම ඔළුවේ අත තියාගත්තා. ශකී වැඩේ අවුල් කරගත්තා. ඇයි හේතුව මේක නෙවෙයි දිය යුතු උත්තරේ. සාමාන්‍යයෙන් ඔය ශිල්ප හදාරන කාලවල ඒ ශිල්පීය දැනුම වල තියෙන ඇතින එක එක විදිහට. දිසා හතර මොකද්ද කියලා අහපුවම මේක නෙමෙයි දිය යුතු උත්තරේ ඉගෙන ගන්න කෙනෙක්. අර තරුණයාට තේරුණා වැඩේ වරද්ද ගත්ත ශ්වේතකේතු. සැඩොල් තරුණයා hina වෙන්න පටන් ගත්තා. හරි හරි මහා දැනුගතා. මහා වංශවත් බ්‍රාහ්මණයා. එහෙමනම් ඉතින් මගේ කකුල් දෙක යටින් ඉංගල යන්න ලැහැත්තියන් කිව්වා. ඔබ ප්‍රශ්නේ වරද්ද ගත්තා. ශ්වේතකේතුට හිතාගන්න බෑ. අන්තිමේ ශ්වේතකේතුට සිද්ධ වුණා අර සැඩොල් තරුණයාගේ කකුල් දෙක අසින් රිංගල යන්න. තමන්ගේ අර කුල මාන්නෙන් ඉදිමිච්චි මහා හිතට අරගෙන අහංකාර වෙච්චි ගතිය නිසා අඬ දරා ගන්න බැරි වේදනාවකින් අඬ අර තරුණයාගේ කකුල් දෙක අසින් රිංගුවා. ඕන් එදා හවස මේ වේදනාවට පත් වෙලා ඉන්න ශ්වේතකේතුව අනිත් තරුණ යාළුවෝ ටික එකතු කරගෙන යනවා බෝධිසත්වයන්ගේ ළඟට. ගිහින් විස්තරය ඔක්කොම කිව්වා ආචාර්යනි මේ ශ්වේතකේතුව අද නගරෙට ගිහිල්ලා අර සැඩොල් තරුණියෙක් එක්ක වාදේ පටලවිලා තමන්ම ඇදගත්ත වාදයන් නිසා අන්තිමේ ඒ සැඩොල් තරුණයාගේ කකුල් දෙක අසින් රිංගලා තමයි මේක නැවතුනේ. ඇහුවා හැබැයිද දරුවෝ මේ කියන්නේ? තොපට සැඩලුකුගේ දෙපා යටින් නැවිලා යන්න උනාය කියලා. හැබැයිද මේ? අනේම ආචාර්ය පාදේනි ඒ සැඩොල් දාසි පුත්‍රයා මගෙන් සතර දිසාව ගැන අහලා මන් දුන්න උත්තරේ වැරදිය දිසාවවත් දන්නේ නැත කියලා ඒකාගේ දෙපා අසින් මාව යවුවා. මං ඕකාට නිකන් ඉන්න නම් දෙන්නේ. මං ওই කාලකන්ණියකින් වාඩුව ගන්නවමයි කියලා කේන්ති ගත්තා. එතකොට දිසාපාමුක් ආචාර්යන් කියනවා මේ ශ්වේතකේතු නුඹ කෝප ගන්න එපා. ඒ සැඩොල් තරුණයා හරි. ඒ සැඩොල් තරුණයා ඔබෙන් අහලා තියෙන්නේ මේ සාමාන්‍යයෙන් දැන උගත්කමක් නැති ලපටියෝ පවා කියන සිව් දිසාව ගැන නෙමෙයි. මේ උතුර නැගෙනහිර දකුණ බටහිර කියන සිව් දිසා කියන්න පොඩි එකෙකුට පුළුවන් නේ. ඒක නෙමෙයි ඒ තරුණයා ඇහුවේ. පුත්‍රය ඒ තරුණයා ඇහූ දේ ගැන ඔබ දැනුවත් නෑ. ඒ තරුණයා මේ ප්‍රශ්නේ අහනකොට මේ මොකද්ද අහන ප්‍රශ්නේ කියලා ඔබට දැන උගත්කමක් නෑ. ඒ නිසා පුත්‍රය තේරුම් ගනින්. තමන් ඉහළ බ්‍රාහ්මණ කුලේ උපන්නන් තොපට වඩා මේ ලෝකේ යම් යම් දේ අහපු අය යම් යම් මේ දැකපු අය යම් යම් දේ පරිශීලනය කරපු අය නුඹට වඩා දැනුගත් අය මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා උවමනාවට වඩා හිතට ගන්න එපා කියලා මෙන්න මෙහෙම ගාථා වලින් අවවාද කළා. මා තාත කුජ්ජි නහි සාදු කෝධෝ. එපා කිපෙන්නට පුතේ කෝප වීම හොඳ දෙයක් නොවේ. බහුම්පිතේ අදිට්ඨ මස්සුතංච. ඔබ නොදැක්ක නොයසූ දේ තවත් බොහෝ ලෝකෙ තියෙනවා. මාතා පිතා දිසතා ශ්වේතකේතු දරුවන් හට මුලින්ම හමු වෙන්නේ මව්පියෝ නිසා. ඒ මව්පියන්ට තමයි ශ්වේතකේතු
නැගෙනහිර දිසාව කියලා කියන්නේ. මාතා පිතා දිසා පුබ්බා. අම්මා තාත්තා කියලා කියන්නේ දෙමව්පියෝ වනාහි දරුවන්ගේ ලොවේ නැගෙනහිර දිසාවයි. දරුවෝ නැගුණේ ඒ පැත්තේ. අපි මේ ජීවිතයට නැගුණේ කොයි පැත්තෙන්ද? අම්මා තාත්තා කියන ඒ පූර්ව දිසාව පැත්තෙන්. අපේ ජීවිතේ යාම ගත වෙවි යනවා. ලපට යාමය, තරුණ යාමය, මහලු යාමය. එහෙම ගත වෙනවා. අපි නැගුණේ අම්මා තාත්තා නිසා. ඒක ගොඩාක් අයට අමතකයි. අම්මා තාත්තා තමයි මේ ජීවිතේ පූර්ව දිසාව, නැගෙනහිර දිසාව. පිදුම් ලබන ඊළඟ අය ගුරුවරුන් නිසා ගුරුවරු වනාහි දකුණු දිසාවයි. ආචාර්යා දක්ෂිනා දිසා. ආචාර්යවරු වනාහි දකුණු දිසාවයි. ඒ වගේම ශ්වේතකේතු ගෙදර ඉන්න අය කෑම්බීන් හා රෙදිපිලි පුදන්ට දන් දීම පිණිස අනිත් අය කැඳවත් නම් ඒ ගිහියෝ තවත් දිසාවකි. යාචක පිරිස. යාචක පිරිස කියලා කියන්නේ තව දිසාවක්. යම් දිසාවකට පැමිණ දුගී ජනයා සැපයට පත්වේ නම් ඒ දිසාව උතුම් කියා පවසනවා නුවණැත්තෝ. ඉල්ලගෙන එන අය යාචක පිරිස යම් දිසාවකට ගිහිල්ලා සැපයට පත් වෙනවා නම් ඒ දිසාව තමයි උතුම්ම දිසාව. මොකක්ද එහෙනම් ඒ දිසාව? දන් දෙන අය සිටින දිසාව. ඒ දිසාව තමයි උතුම්ම දිසාව. යමෙක් දන් දෙනවා නම් ඒ දන් දෙන තැනැත්තෝ ඉන්න ඒ දිසාව නම් උතුම්. මේ ලෝකයට ධර්ම දානය යමෙක් දෙනවා නම් ඒ ධර්ම දානය දෙන කෙනා සිටින දිසාව අමරතය තිබෙන දිසාවයි. ඒ දිසාව ගොඩාක් උතුම්. ඒ දිසාව ගොඩාක් උතුම්. ඉතින් ওই විදිහට මේ ආචාර්ය පාදයන් ශ්වේතකේතුට වැරදිච්ච තැන කියලා දුන්නා. ඊට පස්සේ ශ්වේතකේතුට කියනවා මෙහෙම: සමතිත්තිකං අනවශේෂකං තීලපත්තං යතා පරිහරෙය්‍ය එවං සචිත්ත මනුරක්ඛේ පත්තයානෝ දිසං අගත පුම්බං. කට ළඟටම පිරී තිබෙන තෙල් බඳුනක් හිසේ තබා තෙල් බිඳුවක් බිම නොදමා යන මිනිසා විලසින්නේ. යමෙක් නොමග යන තම සිත සුරකීනං දහම තුළම තමා මෙතෙක් නොගිය දිසාවේ නිවන පතා ඔහුම යන්නේ. යම්කිසි කෙනෙකුට මේ ජීවිතේ නිවන තියෙන පැත්තට යන්න නම් එයා තමාව රැකගන්න ඕන හරියට මේ වගේ. ඔන්න කෙනෙකුට රජෙක් දඬුවමක් දුන්නා. තමන්ගේ හිස මත කටමට්ටමට පිරිච්චි තෙල් කලයක් තියාගෙන යන්ට කිව්වා. තෙල් බින්දුවක්වත් හලන්නේ නැතුව. ඒ හොරාට ලැබිච්ච දඬුවම. ඔබ දැන් මේ තෙල් කලේ හිස මත තියාගන්න ඕන. තෙල් කලේ කටමට්ටමට පිරিলা තියෙන්නේ. මේක ගස්සන්නේ හොල්ලන්නේ නැතුව තෙල් බින්දුවක්වත් බිම හලන්නේ නැතුව ඔබ දැන් මෙච්චර දුරක් ඇවිද යන්න ඕන. හැබැයි පුතේ තෙල් බින්දුවක් හරි හැලුනොත් නම් ඔබේ හිස කඳින් වෙන් වෙයි. ඔබ පිටිපස්සෙන් මං එවනවා ගහලෙක්. ඔහොම දඬුවමක් දුන්නොත් ඒ දඬුවම දීපු කෙනාට වැඩිපුරම අවධානය පිහිටන්නේ කොතෙන්ද? තෙල් කලේට. එයා තෙල් කලේ දශමයක්වත් ගස්සන්නේ නැතුව තෙල් කලේ ගානට අල්ලගෙන රැකගෙන එයා යනවනේ. ආන්ගේ වගේ යම්කිසි කෙනෙක් තමාව රැකගත යුතුයි කියලා කල්පනා කරනවා නම් එයා අවධානය යොමු කළ යුත්තේ තමාටමයි. එයා අවධානයක් දිය යුත්තේ තමාටමයි. මේ ලෝකේ ගොඩාක්ම වටිනා කෙනා බවට එයාට පත් වෙන්න ඕනේ තමාවමයි. ඒ නිසා තමන්ව රැකගන්නවා කියන එක ගැන එහෙම තේරුම් ගන්න ඕන අපි. අපිව රැකගන්න ඕන. අපිව රැකගන්නව ඇරෙන්න මේ ලෝකේ වෙන කවුරුත් අපිව රැකලා දෙන්නේ නැහැ. අත්තාහි අත්තනෝ නාතු තමාය තමාගේ රැකවලා අත්තාහි අත්තනෝ ගති තමන් තමයි
තමන් යා යුතු තැන තමන්ගේ සුගතිය තමන්ගේ දුගතිය තීරණය කරන්නේ. නුවණැති මිනිසයා තමාව රැකගත යුත්තේ ගමන් බිමන් යන තමන්ගේ සොඳුරු රතය ආදරෙන් රැක ගන්නවා වගේ. තමන්ට කැමති තැනකට යන්න තියෙන තමන්ගේ රතය රැක ගන්නවා වගේ තමන් තමන්ව රැකගත යුතුයි. මේක බාහිර ආටෝපයකට කරන්න පුළුවන් කන්නේ නෙමෙයි. තමන් තමන්ව රැක ගන්නවා කියන එක තමන්ගේ උවමනාවක්ම විය යුතුයි. තමන්ගේ උවමනාවක්. බොහෝ දෙනෙකුට ඇති නොවෙන්නේ මෙන්න මේක. තමන්ට තමන්ව රැක ගන්න ඕන කියන උනන්දුව බොහෝ ගිහි පැවිද්දන්ට ඇත්තේ නැහැ. බොහෝ දෙනෙකුට ඇත්තේ නැහැ. ඒ නිසා මේ බණපද ටික අහන ඔබවත් අඩු ගානේ මම්මාව රැකගත යුතුයි කියන අදහසට එන්න ඒ තැනට ඇවිල්ලා තමන් තමන්ව රැකගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා අත්තනාව කතං පාපං තමන් පව් කළෝතින් අත්තනා සංකිරිස්සති කෙලෙසෙන්නේ තමන් අත්තනා අකතං පාපං තමන් පව් නොකර හිටියොත් ආරක්ෂා වෙන්නේ පිරිසුදු වෙන්නේත් තමන් සුද්ධි අසුද්ධි පච්චත්තං පිරිසුදු වීම අපිරිසුදු වීම තමන්ට අයිති දෙයක් නාඤ්ඤ මඤ්ඤ විසෝදේ තව කෙනෙකුට තව කෙනෙකු පිරිසුදු කරන්න බෑ. හැබැයි පිරිසුදු වෙන හැටි කියලා දෙන්න පුළුවන්. තමන් හොඳට ජීවිතේ පිරිසුදු කරගත්ත කෙනෙකුට මේ විදිහට තමයි ජීවිතේ පිරිසුදු කරගන්නේ. කය පිරිසුදු කරගන්නේ මේ විදිහට, වචන පිරිසුදු කරගන්නේ මේ විදිහට, හිතුවිලි ආකල්ප හදාගන්නේ මේ විදිහට කියලා ලෝකෙට කියන්න පුළුවන්. ඇත්තෙම අපි සරණ ගියපු අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ එහෙම ශාස්ත්‍රඥ වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ ජරා මරණ දුකට පිළියමක් හොයාගෙන ගියා. උන්වහන්සේට අමා මහ නිවන කියන පිළියම හම්බ වුණා. ඒ පිළියම හම්බෙච්ච ගමන් උන්වහන්සේගේ හිතේ අනුකම්පාවක් උපන්නා. මම මේ සුන්දර පිළියම ජරා මරණ දුකෙන් ගුටි කන මිනිසුන්ට මම මේ සුන්දර පිළියම දෙන්න ඕන. ජරා මරණ ගුටි මේ දුකෙන් ගුටි කන දෙව් බඹුන්ට මම මේ සුන්දර පිළියම දෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. අපි සරණ ගියපු ශාස්ත්‍රුන් වහන්සේ විශේෂ අමුතු ආගමක් බිහි කරන්න මේ ලෝකෙට ආපු කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපට දහම් දෙසුවේ අනුකම්පාවෙන්මයි. අනුකම්පාවෙන් දහම් දෙසපු භාග්‍යතුන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළා. තුම්හෙහි කිච්ඡං ආතප්පං ඔබමයි වීරිය කළ යුත්තේ. අක්ඛාතාරෝහි තථාගතා. තථාගත බුදුරජාණන් වහන්සේලා කරන්නේ හරි පාර පෙනෙන එක විතරයි. මේ මාවතේ තමයි යා යුත්තේ. මේ කායික ක්‍රියා කරන්න එපා. මේ වචන කතා කරන්න එපා. මේ හිතුවිලි හිතන්නවත් එපා. මේවා පිං, මේවා පව්, මේවා කුසල්, මේවා අකුසල්. මේක බුදුරුන්ට දේශනා කරන්න පුළුවන්. හැබැයි ඒක කළ යුත්තේ කවුද? කළ යුත්තේ තමන්. තුම්හෙහි කිච්ඡං ආතප්පං ඔබයි කළ යුත්තේ. අද ගොඩාක් නැති කරන්න ඕන. කරන අය නෑ. කරන අය නෑ. අනිත් අය කරනවද නැද්ද කියලා බලන අය නම් ඕන තරම් ඉන්නවා. අහවලු කරනවද? ස්වාමීන් වහන්සේලා ධර්මයේ හැසිරෙනවද? ඔය උපාසකයයි කියා ගන්න අය ධර්මයේ හැසිරෙනවද? ඒක බලන්න නම් වෙනම සෙට් එකක් ඉන්නවා. තමුන් ධර්මයේ හැසිරෙනවද? තමුන් කුසල් කරනවද? තමුන් පින් කරනවද? තමුන් සිල් රකින්නවද? ඒක බලන්න නෑ. ඒකයි මේකේ වැදගත්ම දේ මොකද්ද? තමන් තමන්ට ආදරය කිරීම. තමන් තමන්ට ආදරය කරනවා නම්, තමන් තමන්ට සෙනෙහස දක්වනවා නම්, තමන් තමන්ව රැකගත යුතුයි කියලා කල්පනා කරනවා නම්, ඒ මිනිසයා නම් ඉස්තරම් මිනිසෙක්. ඒ මිනිසයා ඉස්තරම් මිනිසෙක්. මේ ලෝකේ මාව ගොඩාක් වටින්නේ මටයි කියන හැඟීම තියෙනවා නම්, ඒ මිනිසයා ඉස්තරම් මිනිසෙක්. ඒ නිසා ඔබ ඉස්තරම් මිනිසෙක් වෙන්න. ඔබේ හිත ඇතුළට කාවද්ද ගන්න මේ අදහස. මේ ලෝකේ මට වටින්නේ මාවමයි. මේ ලෝකේ ගොඩාක්ම මට ආදරය කරන කෙනා මමම විය යුතුයි. එහෙම හිත ඇතුළට කාවද්ද ගන්නට. ඉතින් මේ ශ්වේත කේතුට එදා දිසාපාමොක් ආචාර්යතුමා සෑහෙන්න අවවාද අනුශාසනා කළා. හැබැයි ශ්වේත කේතුට බැරුව ගියා. අවවාද අනුශාසනා ටික ලැබුණාට ශ්වේත කේතුට බැරුව ගියා පුරුදු කරගන්න. ඔය ශ්වේත කේතු
ටික කාලයකට පස්සේ තමන්ගේම ගෝල බාල පිරිසක් හදාගෙන ওই බරණැස් නගරයට වෙන්න එක කොනක ඉඳලා තිනවා. ශ්වේතකේතු ඒ කාලේ රජුරුවන්ව පහදවාගෙන රජුරුවන්ව සම්පූර්ණයෙන්ම පහදවගෙන හිටියේ බොරු ආටෝපෙන් මවාපාලා. දැන් ශ්වේතකේතු කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අභ්‍යන්තරේ ගුණධර්ම නැති අභ්‍යන්තරේ මහා උඩගු ඉදිවිච්ච චරිතයක්. රජුරුවන්ට නිකන් මවාපෑමක් කළා. තමන් සිල්වත් වගේ ගුණවත් වගේ තපස් කරනවා වගේ වීරිය කරනවා වගේ මවාපෑවා. ඒ මවාපාන කෙනාට ඉතින් දෙන්න වෙන දෙයක්වත් නැහැනේ. තමන්ගේ ගෝල බාල පිරිසටත් ඔය මවාපෑමම තමයි දුන්නේ. ඔහි කකාබිබි හිටිය දවසක් මේ ශ්වේතකේතු ඉන්න තැනට මහරජුරෝ සැපත් වෙනවා කියලා ආරංචි වුණා. එතකොටම ශ්වේතකේතු තමන්ගේ පිරිසව කැඳවලා අවවාද කළා මිත්‍රවරුනි අද හවහට මෙහි රජුරෝ අපිව වැහදකින්ට එනවා කියලා ආරංචියක් තියෙනවා. රාජරුව එන එකේ රාජරුවන් අපි හොඳට පහදව ගන්න ඕන. රාජරුවන්ගේ හිත හොඳටම පැහැදුනොත් අපිට මුළු ජීවිත කාලෙම සැපසේ වාසය කරන්න පුළුවන්. ඒ නිසා හරි නොබලා පස් දෙනා අද රාජරුව එන වෙලාවට ඔළුවෙන් හිටගෙන වවුල් වෘතේ පුරන්න ඕන. නොබලා පස් දෙනා උක්කුටියෙන් ඉඳගෙන ආන් අර අසවල් ස්ථානයේ ගිනි තපින්න ඕන. තවත් අය ජලයේ බැහැලා සීතල ජලයේ බවුන් අඩනවා වගේ ඉන්න ඕන. නොබලා ටික මන්ත්‍ර සජ්ජායනා කර කර ඉන්න ඕන. අපි සෑහෙන්න වෙහෙසිලා මහන්සි වෙලා තපස් කරන කට්ටියක් කියලා රජුරවන්ට පේන්න සලස්සන්න ඕන. දැන් මවාපෑමකින් ජීවිතේ ගත කරන කෙනාට අනිත් අයට දෙන්න තියෙන තෑග්ගත් මොකද්ද? මවාපෑම. රංගපාපල්ලා කිව්වා. දැන් ඕන්න මහා රජුරෝ සැපත් වුණා. මහා රජුරෝ දකිනවා මේ ශ්වේතකේතු කියන ආචාර්යවරයා වටේ ඉන්න පිරිස බරටම තපස් කරනවා. රජුරෝගේ හිත පැහැදුනා. රජුරෝ තමන්ගේ ළඟ හිටපු පුරෝහිතට කියනවා අඳුන් දිවිසන් දරා සිටිනා හැඩපළු ගෙතුණු ජටා මඳුළු බැඳ සිටිනා මෙලියම් බැඳුණු දතින් යුතු වී කෙලිටි පෙනුමෙන් යුතුව සිටිනා තාපසවරු මේ නොයෙක් වෘත තිබෙනා සිටිති මන්තිර මතුරමින් මිනිසුන් කරන මේ නොයෙක් උපායෙන් අපාදුකින් නිදහස් වූවෝද මොවුහු. පුරෝහිත බ්‍රාහ්මණයගෙන් ඇහුවේ පුරෝහිත දැන් මේ බලන්ට මේ අය එක එක තපස් කරන හැටි දැන් මේගොල්ලෝ ඔක්කොම මේ තපස් ක්‍රම වලින් අපායෙන් නිදහස් වෙලා දින්නේ. එතකොට රජුරුවන්ගේ ළඟ හිටපු නුවණැති පුරෝහිත කිව්වා රජුරුවනි බොහෝ දැන උගත් පඬිවරු උනත් නොහැසිරෙත් නම් දහමේ කොච්චර දැන උගත්කමක් තිබුණත් ධර්මයේ හැසිරෙන්නේ නැත්තම් සිතකය වචනයෙන් පව් රැස් කරත් නම් දහස් ගණන් වේද මන්ත්‍ර කිව හැකිවත් කටපාඩමින් එයින් කිසි පළක් නැතේ. සීලාදී ගුණ ධර්ම නැතිනම් අපාදුකින් නිදහස් නෑමයි ඔව්. බාහිර ක්‍රියාවෙන් ඔය එක එක විදිහට මේ තපස්චර්යා කරනවා වගේ පෙවුනට පොරවගෙන ඉන්න වස්ත්‍රේ නිකන් මේ රූක්ෂ තපස් ඇති තාපස පෙනුමක් වුණාට ඒ පෙනුමකට බෑ කෙනෙක්ව සතර අපා දුකින් නිදහස් කරන්නට. බාහිර පෙනුම නෙමෙයි වැදගත් ධර්මයේ හැසිරීමයි වැදගත්. ධර්මයේ හැසිරීමයි. මේක නම් පුදුම පාඩමක්. අපේ හිත ඇතුළට කාවද්ද ගත යුතු පාඩමක්. ධර්මයේ හැසිරීමයි වැදගත්. ධර්මයේ හැසිරීම. ඉතින් මේ ශ්වේතකේතුගේ ජාතක පුවත ශ්වේතකේතුගේ කතාව අපේ ජීවිතේට අපිට බොහොම හොඳ ආදර්ශයක්. බොහොම හොඳ ආශිර්වාදයක්. තමන්ගේ ජීවිතේ තමන්ට ආදරේ නම් ඇත්තටම තමන් කළ යුත්තේ මේ බාහිර ඈයන්ව බාහිර කට්ටිය මාව මෙසේ දැනගනීවා මෙසේ දැනගනීවා කියලා බාහිර අයව පහදව ගන්න කටයුතු කිරීම නෙමෙයි. මුළු ලෝකයක් අපි ගැන පැහැදුනත් කිසි තේරුමක් නැහැ. අපිට අපි දිහා හැරිලා බලනකොට අපේ ළඟ ධර්මයේ නැත්තම් ලෝකයක් පැහැදිලා හිටියද නැහැ. මොකද බාහිර අයගේ ප්‍රශංසාවලින් හෝ
බාහිර අයගේ පැහැදීමෙන් හෝ බාහිර අය අපිව අඳුන ගන්න විදිහෙන් නෙමෙයි අපේ රැකවරණේ තියෙන්නේ. අපි ධර්මයේ හැසිරුණොත් එයමයි අපට තියෙන රැකවරණය. ඒ නිසා හිතට කාවද්ද ගන්නට අපිට අපේ ජීවිතේ රැකවරණය හදා ගන්නට නම් අපි කළ යුත්තේ හොඳ නුවණකින් ධර්මයේ හැසිරීමයි. හොඳට සිල්වත් වෙලා හොඳට මේ සම්මා දිට්ඨිය ඇති කරගෙන අපි ධර්මයේ හැසිරුණොත් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධර්මයේ හැසිරෙන කෙනාව රැක ගන්නට ධර්මයට පුළුවන්. චත්තම් මහන්තං යථා වස්ස කාලේ මහා වරුසාවකට තමන්ගේ ළඟ තියෙන කුඩය වගේ තමයි ධර්මය. මහා වරුසා ඇදහැරෙනකොට තමන්ගේ ළඟ කුඩේ තියෙන කෙනාට ඒ කුඩේ රැකෙන්න පුළුවන්. හැබැයි කුඩේ රැකෙන්න පුළුවන්නේ කුඩේ අල්ලගෙන ඉන්න කෙනාට. අපි කුඩේ අල්ලගෙන හිටියොත් කුඩේට පුළුවන් අපිව රකින්න. ඒසානිසංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ හැසිරෙන කෙනාට ලැබෙන ආනිසංසය නම් මෙයයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන තැනැත්තා දුගතියක නම් නොයන්නේය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. අපි ධර්මයේ හැසිරුණොත් ධර්මයට පුළුවන් අපිව ඊළඟ ජීවිතේ පවා රැකලා දෙන්න. අපි ධර්මයේ හැසිරුණොත් ධර්මයට පුළුවන් අපේ ඊළඟ ජීවිතේ පවා රැකලා දෙන්න. මේ ජීවිතේ අපි හොයන ධනය මේ ජීවිතේට විතරයි. ඒ ධනයට බෑ අපේ ඊළඟ ජීවිතේ රකින්න. සමහරවිට මේ ජීවිතේම රකින්න බෑ නේද? මේ ජීවිතේම සම්පූර්ණයෙන් රකින්න බෑ නේද ධනයට? කොච්චර කෝටි ගාණක් ධනෙ තිබුණත් ඇතැම් ලෙඩ රෝග හැදුනට පස්සේ සල්ලි වලින් ඒ රෝග හොඳ කරන්න බෑනේ. උගත්කම් වලින් ඒවා හොඳ කරන්න බෑනේ. මේ ජීවිතේටවත් සම්පූර්ණ රැකවරණයක් නැහැ. මේ ජීවිතේටවත් නැහැ. හැබැයි ධර්මයේ හැසිරුණොත් ධර්මයට පුළුවන් අපේ ඊළඟ ජීවිතෙත් රකින්න. එහෙනම් අපි මේ හොයන ධනයට වඩා අපේ දේපලට වඩා අපේ උගත්කම් වලට වඩා අපේ තියෙන වත්පොහසත්කම් වලට වඩා අපේ හැකියා දක්ෂතාව වලට වඩා මහ බල සම්පන්න එකක් ධර්මය. ධර්මයේ හැසිරුණොත් ධර්මයට පුළුවන් අපේ ඊළඟ ජීවිතෙත් රකින්න. එහෙව් එකේ මේ ජීවිතේ රකින්න එක ගැන කවර කතාවද? ධර්මයේ හැසිරෙන කෙනාගේ මෙලොව ජීවිතෙත් රකින්නවා, එයාගේ ඊළඟ ජීවිතෙත් රකින්නවා. එයාගේ සංසාර ගමනටම රැකවරණයක් ලැබෙනවා. ඒ නිසා මේ ලෝකේ ඔබට ගොඩාක් වටින්නේ ඔබවම නිසා. ඔබ ධර්මයේ හැසිරෙන්න. ඔබ ධර්මයේ හැසිරෙන්න. මම ධර්මයේ හැසිරෙනවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගමු. අපි කොයි කාටත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුන මුණ ගැහුණු මොහොතේ සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා. සුවසේ පින් කරගන්න ලැබේවා. සුවසේම කුසල් වඩාගෙන මේ බුදු සසුනේ පිහිටක් ලබන්නට අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදනා කරමු සියලු දෙවිවරුන්ට. සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු ඇතුළු කොට සදෙව්ලෝක වාසී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දෙව් සැපෙන් දිව්‍ය ආශ්චර්යයෙන් වැඩේවා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. නොවැම්බර් මාසයේ 8 වන දින ජන්මදිනයේ සැමරූ ඒ පින්වත් මිත්‍රයාට මේ ධර්ම දානය කරන ඒ පින්වතිය සඳහන් කරනවා ඔහු කතෝලික මිත්‍රයෙක් කියලා. ඒ මිතුරාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාද වේවා. ඔහුගේ පවුලේ සියලු දෙනාටත් මේ පින්වල ආශිර්වාද වේවා. ඒ සියලු දෙනාට අද උතුම් ධර්ම දාන පින්කමේ ආශිර්වාදය, උතුම් තෙරුවනේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය ලැබී දහම්මැස පහළ වේවා. නිවන් දක්නා ජාති දක්වා කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. ප්‍රඥායස පහළ වේවා. උතුම් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ශක්තිය ලැබේවා. ගෞතම බුදු සසුන තුල පිහිටක් ලබන්නට ඒ උපන් දිනේ සමරපු මිත්‍රයාටත් ඔහුගේ පවුලේ සියලු දෙනාටත් වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සෙත් පතනවා. රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ට අනුමෝදන් වෙත්වා. බලාපොරොත්තු වෙනවා ධර්ම දේශකයන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්නට. අපිත් ඔබේ පින ඊටාම සතුටින් අනුමෝදන් වෙනවා. මහමෙවුනා වාසී රටලෝක වාසී මහ සංඝරුවනට
අනගාരികා මෑණිවරුන්ට සිල් මෑණිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින දූ පුතුන්ට මේ පින ධර්මාවබෝධයටම හේතු වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ පුණ්‍ය ධර්මියෝ අද ධර්ම දානය සිදු කරපු ඒ පින්වතියගේ නමිනුත් උපන්දිනයේ සමරපු මිත්‍රයාගේ නමිනුත් පවුලේ සියලු දෙනාගේ නමිනුත් මේ ජීවිතේ අනන්ත සසර පුරාවටත් මිය පරලෝ යන්ට දුණු සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන් පරලෝ සැපේම ලබත්වා ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් පැමිණවීම සිද්ධ කරන්ට රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දාණයට මූලිකත්වයේ අරගත් ඒ පින්වතිය ඇතුළු කොට පවුලේ සියලු දෙනාට ශ්‍රද්ධහා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලට නිරන්තරයෙන් උතුම් බණපද ශ්‍රවණය කරන ඔබ හැම දෙනාට කිසි කරදරයක් වෙහෙසක් පීඩාවක් නැතුව තමන්ගේ ජීවිත සුවසේ ගත කරන්නට ලැබේවා. කරන්නා වූ රැකරක්ෂා ව්‍යාපාර වෙලෙහෙන දන් ආදී කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු දේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පේන නොපෙනෙන කරදර උවදුරු දුරු වේවා. ගෞතම බුදු සසුනේ පිහිටක් ලබන්නට ඔබ හැම දිනාට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.